ඉස්සර කාලේ පිටිසර ගම්මානයක සිරිසේන කියලා කෙනෙක් ජීවත් වුණා. මේ සිරිසේනට පුතු දෙන්නෙක් හිටියා. ලොකු පුතයි පොඩි පුතයි. ලොකු පුතා ටික ටික ලොකු වෙනකොට ඉතා කපටි සහ වංචාකාරී පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ වුණාට සිරිසේනගේ පොඩි පුතා නම් ගොඩක් අවංක අහිංසක පිරිමි ළමයෙක්. කාලය ගෙවෙනවත් එක්කම සිරිසේන ඔහුගේ පුතුන් දෙන්නව තවත් තරුණියෝ දෙන්නෙක්ට විවාහ කරලා දුන්නා. ඉතින් මේ විදිහට නිවසේ හැමදෙනාම සතුටින් ජීවත් වුණා. දින කීපයකට පස්සේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ටික ටික නරක අතට හැරෙනවා කියලා සිරිසේනට තේරුණා. ඉතින් ඒත් එක්කම සිරිසේනට තමන්ගේ පොඩි පුතා ගැන ලොකු බයක් ඇති වුණා. මං මැරුණට පස්සේ පොඩි පුතාට මොනවා වෙයිද මන්දා. ලොකු පුතා පොඩි එකාගේ අහිංසක කමෙන් ප්‍රයෝජන අරන් පොඩි එකාට දේපල වලින් කිසිවක් දෙන්නේ නැතුව තනියෙන් භුක්ති විඳි. කොහොමත් ලොකු පුතා බලන් ඉන්නේ මම මැරෙන කන්නේ තනියෙන් දේපල ටික අයිති කරගන්න. ටික කාලයකට පස්සේ පොඩි පුතාගේ බිරිඳට දරුවෙක් හම්බුණා. එයත් පුතෙක්. හැමෝම එයාට ආදරේට කිව්වේ චුට්ට කියලා. මෙහෙම කාලය ගත වෙනකොට චුට්ටට වයස අවුරුදු 8ක් සම්පූර්ණ වුණා. එදා සිරිසේන තමන්ගේ මුණුබුරාට වැදගත් යමක් කිව්වා. පුතේ, මම දැන් ඔබට ගොඩක් පෞරාණික කාසි කීපයක් ලබා දෙනවා. මේවා පරිස්සම් කරලා උඹ ළඟ තියාගන්න ඕනි. නියම වෙලාව ආවම උඹට මේ කාසි වලින් ගොවිතැන් කරන්න පුළුවන්. කාසි වලින් කොහොමද සීයේ ගොවිතැන් කරන්නේ? අනික මම තාම පොඩි ළමයෙක්නේ. ඒ වෙලාවේ සිරිසේන චුට්ටගේ කනට කරලා රහසින් යමක් කී අතර චුට්ටටත් එය හොඳින් වැටහුණු බව පෙනුණා. ඉතින් මේ විදිහට දින සති මාස ගෙවී ගියා. එක දවසක් සිරිසේන දැඩි ලෙස රෝගාතුර වූ අතර රෝගී තත්ත්වය උස්සන්න වීමත් සමගම ඔහු මිය ගියා. සිරිසේනගේ මරණයෙන් දින කීපයකට පස්සේ වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයාට කතා කරා. මල්ලි, තාත්තා මට මැරෙන්න කලින් කතා කරලා තාත්තගේ අවසන් කැමැත්ත කිව්වා. අනේ ඇත්තද අයියේ? මොකක්ද තාත්තගේ අවසන් කැමැත්ත? තාත්තා කිව්වා මේ මහගෙයි අඹවතුයි මට ගන්න කියලා. අර අනික් පරණ ගෙයි නිසරු කුඹුරයි මල්ලිට දෙන්න කිව්වා. මොකුත් හිතන්න එපා මල්ලි. තාත්තා කිව්ව එක තමයි මම මේ කිව්වේ. අනේ මොනව හිතන්නද අයියේ? තාත්තා එහෙම කිව්වනම් ඒක ඒ විදිහටම වෙන්න ඕනි. ඔව් මල්ලි, තාත්තගේ වචනෙට පිටින් යන්න බෑනේ අපිට. ඇවිල්ලා මෙන්න මේ ලියකියවිලි වලට අස්සම් කරන්න මල්ලි. එතකොට මේ වැඩේ අදම ඉවරයක් කරගන්න පුළුවන්. දෙන්න අයියේ, මම අස්සම් කරන්නම්. ඉතින් බාල සහෝදරයා ලියකියවිලි ඔක්කොටම අස්සම් කරා. ඔන්න මල්ලි, පරණ ගෙයි කුඹුරයි දැන් ඔයාගේ. දැන් මල්ලිට පුළුවන් ඒ ගෙදර ගිහිල්ලා පදිංචි වෙන්න. ඔව් අයියේ, මම නෝනයි දරුවයි එක්ක අතම මෙහෙන් පිට වෙන්නම්. බාල සහෝදරයා ගොඩක් අවංක කෙනෙක් වුණ හන්දා ඔහුට කිසිවක් තේරුම් ගත නොහැකි වූ අතර ඔහු තම බිරිඳ සහ දරුවා සමග ඒ පරණ නිවසට පදිංචියට ගියා. ඉතින් බාල සොහොයුරාට ලැබුණු ඉඩම නිසරු බිමක්. ඒකේ කිසිම භෝගයක් වවන්න බෑ. මේක දැනගත්ත බිරිඳ හොඳටම කෝපයටපත් වුණා. ඔයාගේ මේ අහිංසකකමයි අවංකකමයි නිසා අපිට හැමදාම පාඩුමයි වෙන්නේ. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ? ඔයා කොච්චර අහිංසකද කියනවනම් ඔයාගේ අයියා ඔයාට නිසරු බිමක් දීලා තියෙද්දිත් ඔයාට ඒක තේරුනේ නැහනේ. මගේ අයියා හිතාමතාම මෙහෙම කරා නෙවෙයි. ඒකට හේතුවක් තිබ්බා. මේක තමයි තාත්තගේ අවසන් කැමැත්ත. තාත්තගේ වචනෙට පිටින් යන්න අපිට බෑ. හරි ඒකෙන් වැඩක් නැහැ. දැන් මට කියන්න ඔයා මේ නිසරු බිමේ මොනවද වවන්නේ කියලා. ඒකට නම් ඔහුට උත්තරයක් නැති වුණා. මේ නිසරු ඉඩමේ මොනව වවන්නද කියලා ඔහුට හිතාගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලාවෙම එතෙන්ට යාළගේ පුතා චුට්ටේ දුවගෙන ආවා. තාත්තේ, අපිට කවදා හරි මෙහෙම දෙයක් වෙයි කියලා සීයා දැනගෙන හිටියා. මගේ 8 වෙනි උපන්දිනේ දවසේ සීයා මට පරණ කාසි කීපයක් දුන්නා. සීයා කිව්වා ඒ කාසි මේ නිසරු බිමේ පැල කරොත් අපිට පුදුම හිතෙන අස්වැන්නක් ලැබෙයි කියලා. ඇත්තටම සීයා ඔයාට එහෙම කිව්වද? ඔව් තාත්තේ, ඉන්නකො මං ඒ කාසි ටික අරගෙන එන්න.
ඉතින් චුට්ටේ කාමරයට දුවලා ගිහිල්ලා පෙට්ටියක හංගලා තිබ්බ පරණ කාසි ටිකක් අරගෙන අම්මයි තාත්තයි ළඟට ආවා. කාසි වැපිරුවා කියලා කොහොමද නිසරු බිමක් සරු වෙන්නේ? මම මගේ පුතාව විශ්වාස කරනවා. මගේ තාත්තා මේ කාසි දුන්න නම් ඒකට හේතුවක් තියෙනවමයි. එන්න පුතේ, මුලින්ම මම කුඹුර හොඳින් හාන්නම්. ඊට පස්සේ අපි මේ කාසි වපුරමු. ඔයා මට උදව් කරනවද? ඔව් තාත්තේ, අපි එකතු වෙලා ඒක කරමු. ඉතින් තාත්තයි පුතයි කුඹුරේ මහන්සි වෙලා වැඩ කරා. දින කීපයකට පස්සේ කුඹුර සකස් කරලා ඒකේ කාසි වැපිරුවා. ටික දවසක් යනකොට ඔවුන්ගේ කුඹුරේ අමුතුමාකාරී වගාවක් වැඩෙන්න පටන් ගත්තා. පුතේ, සීයා දුන්න කාසි වලින් පැලවුණු මේ පැල හරිම අමුතුයිනේ. මම ඊට කලින් මේ වගේ පැල දැකලා නෑ. තාත්තේ, සීයා මට කිව්වේ මේ විදිහට කරන්න කියලා. අපි දැන් මේ වගාවේ ඵලතාව ලැබෙනකන් ටිකක් ඉවසමුකෝ. ඉතින් මාස කීපයකට පස්සේ නිසරු බිම සශ්‍රීක වගාවකින් පිරී ගියා. ඊළඟ දවසේ චුට්ටේ තාත්තයි වේලාසනින් අවදි වෙලා කුඹුරට ගියා. කුඹුරට යනවත් එක්කම දැක්ක දෙයින් ඔවුන් පුදුමයටපත් වුණා. එයාලගේ වගාවේ පැලවල අස්වැන්න විදියට හැදිලා තිබ්බේ සල්ලි. ඉතින් චුට්ටගේ තාත්තා ඉක්මනින්ම සල්ලි කොළ කීපයක් කඩලා බැලුවහම ඒවා ඇත්තම මුදල් නෝට්ටු. පුතේ, බලන්න, අපේ වගාවේ අස්වැන්න විදියට හැදිලා තියෙන්නේ ඇත්තම මුදල් නෝට්ටු. තාත්තේ, මම ඔයාට කිව්වා නේද ඒවා සාමාන්‍ය කාසි නෙවෙයි කියලා. ඉතින් චුට්ටේ තාත්තත් එක්ක මුදල් අස්වැන්න නෙලන්න පටන් ගත්තා. ඔවුන් කෙතරම් මුදලක් එකතු කළාද යත් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම වියදම් කළත් ඒවා නම් අවසන් වෙන්නේ නැහැ. මේ පුවත මුළු ගමේම පැතිරිලා ගියා. ඉතා ඉක්මනින්ම වැඩිමහල් සොහොයුරාටත් මේ පුවත දැනගන්න ලැබුණා. මල්ලිට නිසරු ඉඩම දීලා ඒකෙනුත් මුදල් ලැබුණා. මං හිතන්නේ මම ඒ නිසරු ඉඩම අරගෙන මගේ සරු ඉඩම මල්ලිට දෙන්න ඕනේ. මල්ලි මෝඩය හන්දා මේකට කැමති කරවගන්න පුළුවන්. එතකොට මට පුළුවන් එක රැයකින් ගමේ ඉන්න ලොකුම සල්ලිකාරයා වෙන්න. මේ විදිහට හිතපු වැඩිමහල් සහෝදරයා එයාගේ මල්ලි ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. මල්ලි, මට හිතෙනවා මම ඔයාට ලොකු වැරැද්දක් කළා කියලා. තාත්තගේ කැමැත්තට මම ඔයාට නිසරු බිම දීලා සරු ඉඩම් තියාගත්තා. දැන් මට ඕනේ ඔයාට මගේ සරු ඉඩම් ටික දීලා ඔයාගේ නිසරු ඉඩම මට ගන්න. එතකොට මගේ හිතට සතුටුයි මල්ලි. මල්ලි මහගෙදරට ගිහිල්ලා හොඳින් ඉන්න. කරුණා කරලා බෑ කියන්න නම් මෙපා මල්ලි. අනේ අයියේ, ඒකට කමක් නෑ. ඔයා දැනටමත් අපිට ගොඩක් දේවල් දීලානේ තියෙන්නේ. අනික දැන් මට සුව පහසු විදිහට ජීවත් වෙන්න ඇති තරම් මුදල් තියෙනවා. ඒත් අයියට ඒ නිසරු ඉඩම ඕනේ නම් ඒක ගන්න. මගේ කිසිම කැමැත්තක් නැහැ. මේ ඇසූ වැඩිමහල් සහෝදරයා ඉතාමත් සතුටටපත් වෙලා දේපළ ලියකියවිලි රැගෙන ආවා. ඔහු නිසරු බිම තමන්ගේ නමට ලියාගත් අතර සරු කුඹුරු ටික මල්ලිගේ නමට පැවරුවා. දැන් වැඩිමහල් සහෝදරයා මහගෙදර අතෑරලා පරණ නිවසේ පදිංචියට ගියා. බාල සහෝදරයා තම පවුලේ අය සමග නැවත මහගෙදරට පැමිණියා. නිසරු ඉඩමට ගියපු වැඩිමහල් සහෝදරයා මෙහෙම හිතුවා. මම කොහොමද දැන් නිසරු ඉඩමේ සල්ලි පැලවන්නේ? මේක චුට්ටෙකොළුවගෙන් අහන්න ඕනි. මොකද ඔය රහස තාත්තා චුට්ටෙකොළුවටනේ කියලා තිබ්බේ. මෙහෙම හිතපු වැඩිමහල් සහෝදරයා චුට්ටෙට කතා කරා. චුට්ටේ පුතේ, සියා මැරෙන්න කලින් ඔයාට කිව්වා නේද මේ කුඹුරේ මුදල් වවන්නේ කොහොමද කියලා? ඒක මට කියන්න දැන්. බාප්පේ, සීයා මට පරණ කාසි කීපයක් දුන්නා. ඒ කාසි වැපිරුවොත් තමයි කුඹුරේ මුදල් හැදෙන්නේ. ඒ වගේම එකපාරක් මුදල් වගා කළාට පස්සේ ආයේ කවදාවත් ඒ ඉඩමේ කිසිම දෙයක් වවන්න බෑ. ඉඩම නිසරු සහ වැඩකට නැති එකක් බවට පත් වෙනවා. මේ ඇසූ වැඩිමහල් සහෝදරයාට තරු පෙනුණා. තමා කළ වැරැද්ද තේරුම් ගත් ඔහු ගොඩක් පසුතැවිලි වුණා. දැන් ඔහුට කිසිවක් ඉතිරි වෙලා නැහැ. ඉතින් අධික තණ්හාව සහ කපටිකම නිසාම වැඩිමහල් සහෝදරයාට කුලී වැඩ කරමින් දුකසේ තම පවුල පෝෂණය කරන්න සිදු වුණා. ඒත් බාල සහෝදරයාගේ අවංකකම, ගුණයහපත්කම නිසාම ඔහුට නම් මැරෙනකන්ම තමන්ගේ පවුලේ අයත් එක්ක බොහෝම සුවපහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා.